අයිබෝන් පීමෙල් අපි අද ඇවිල්ලා ඉන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ. ඒ මැංගෝ TVS නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා. ඉතින් එන්න අපිත් එක්ක. මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා TVS ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී මානක වේහැල්ල මහතා. කාලයකට පස්සේ මේ වෙනකොට වෙළඳපොළ ත්‍රිරෝදයට නිකුත් වෙලා තියෙනවා. මේ වෙනකොට වෙළඳපොළ තත්ත්වය ත්‍රිරෝද සඳහා තියෙනවා. හරි. ත්‍රිරෝදයට ඇත්තටම අපි කවුරුත් දන්නවා වසර 6කට වැඩි කාලයක් ලංකාවේ ගෙනන එක නතර කරලා තිබුණා. පහුගිය පෙබ්‍රුවාරි වෙනිදා තමයි ත්‍රිරෝදයට නැවත ලංකාවට ආනයනය කරන්න අවසර දුන්නේ. අද වෙනකොට ලංකාවේ ත්‍රිරෝදරත මාසකට 2500ක් 3000ක් විතර ප්‍රමාණයක් අලෙවි වෙනවා. අපි ලංකාවේ ඇත්තටම අගෝස්තු මාසෙ තමයි ලංකාවට මේ TVS King ත්‍රිරෝදරත මුලින්ම නිකුත් කරා. ඒ වෙනකොට මාස 3ක කාලයක් ගත වෙලා තිනවා. අපි ඉතින් හොඳ ගමනක් මේ මාස තුනකට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි දැනගන්න කැමති මේ නවතම ත්‍රිරෝදයේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. හරි. මේක ඇවිල්ලා TVS King Deluxe Plus කියන 200cc කාණ්ඩේ ත්‍රිවිල් ලෝකරතයක්. මේකේ තියෙන ෆීචර්ස් ගැන කිව්වොතින් මේකේ ඉදිරියේ අලංකාර ක්‍රිස්ටල් ලයිට්ස් දෙකකින් සමන්විත වෙලා තිනවා. ඒකෙන් වෙන්නේ වැඩි දුරකට එළිය විහිදිලා යනවා. ඉදිරිය හොඳට පේනවා. ඒ වගේම මේකේ මඩ් ගාඩ් එක ස්ටීල් හොඳ ශක්තිමත් මඩ් ගාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ ශක්තිය වැඩි නිසා අනතුරක් වුණත් මේකට වෙන හානිය අඩුයි. ඒ වගේම ඉස්සරහා ග්‍රිල් එක මේ මීගදයක හැඩයට ලස්සනට ලබා දීලා තියෙනවා මේ ත්‍රිරෝද රථේ. ඒ වගේම මේකේ ටයර් එක ගත්තොත් ටියුබ්ලස් ටයර් එකක් තියෙන්නේ. ඒ වගේම අපි මේකේ තියෙන පැති කන්නඩි සයිඩ් මිරර්ස් දෙක ගත්තොත් ගොඩක් විශාල සයිඩ් මිරර්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් ඩ්‍රයිවර්ට හොඳට පිටිපස්ස වැඩි පරාසයකින් යුතුව බලා ගන්න පුළුවන් මේ මිරර්ස් දෙකෙන්. ඒ වගේම මේකේ ඇතුළත තියෙන දේවල් ගැන කිව්වොත් මේකේ ඩෑෂ්බෝඩ් එක සෙන්ට දීලා තියෙනවා. ඒ වගේම දෙපැත්තෙම ලොක් කරන්න පුළුවන් යුටිලිටි බොක්සස් දෙකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ FM රේඩියෝ එකක් බිල්ට් ඉන් ඇවිල්ලා තියෙනවා. USB කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ෆෝන් චාර්ජර් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රධානම දෙයක් තමයි මේකේ තියෙන රිවර්ස් ගියර් එක. රිවර්ස් ගියර් එක තියෙන හැන්ඩල් එකේම තියෙන ගියර් චේන්ජ් කරනකොට එයාට පහසුවෙන්ම රිවර්ස් ගියර් එක මාරු කරගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන දෙයක් තමයි මේකේ තියෙන ඉඩකඩ. ඉතින් මේකේ ඩ්‍රයිවර්ට ඒ වගේම අසුපස ගමන් කරන මගින්ට ඔවුන්ගේ කකුල් හොඳට තියාගෙන යන්න හොඳ ඉඩකඩක් ලබලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ත්‍රිවිල් එකේ ශක්තිමත් බවින් ගොඩක් වැඩි. ඒ වගේම වගකීම් කාලය මාස 20ක් සහ කිලෝමීටර් 20000ක වගකීම් කාලයක් ලබා දෙන ත්‍රිරෝද රථයේ 200cc එන්ජින් එකක් එන්නේ. මේ එන්ජින් එක තවත් වැඩි දියුණු කරලා තියෙනවා. මේකේ රත් වීම අඩු වෙන්න කියන්නේ ඒකම කල්පාත්ම වැඩි වෙන්න තාක්ෂණයෙන් දියුණු කරලා තියෙනවා. ඒ තුලින් ගනුදෙනු කරට දිග කාලයක් මේ එන්ජින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද දින මේ මැංගෝ TVS අලෙවි නියෝජිත ශාඛාව විවෘත වීමත් සමග මම හිතන්නේ TVS අලෙවි නියෝජිත ශාඛාවන් ජාලය පුළුල් වෙනවා. ඉතින් ඔබතුමාට මේ පිළිබඳව අදහසක් ඇති අනිවාර්යෙන්ම. ඔව් ඇත්තටම අද සන්තෝෂ දවසක්. අපේ 28 වෙනි ප්‍රදර්ශනාගාරය තමයි බත්තරමුල්ලේ මැංගෝ TVS විසින් අද දින ආරම්භ කරන්නේ. ඉතින් ලංකාව පුරා අපි මේ වෙනකොට නියෝජිතයන් 28 දෙනෙක් පත් කරලා තියෙනවා විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින්. ඒ වගේම මැංගෝ TVS ආයතනයේ බත්තරමුල්ල කියන්නේ අපේ ප්‍රධානම නගරයට ආපු එක ගැන සන්තෝෂයි. මෙහි අපි බලාපොරොත්තු වෙනා මැංගෝ TVS ආයතනයත් එක්ක එකතු වෙලා දිග ගමනක් යන්න. ඉතින් People's Micro Profit එක එකතු වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. PML ආයතනය අපි මේ ගමන පටන් ගත්ත දවසේ ඉඳන් අපිත් එක්ක එකට ඉඳගෙන අපිට ලොකු සහයෝගයක් දෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදී ඔබලා සමග එකතු වෙලා දිග ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ මැංගෝ TVS ආයතනයේ අධිපතිතුමිය වගේෂා මහත්මිය. ආයුබෝවන් වගේෂා මිස්. ආයුබෝවන්.
ඉතින් අද දවසේ ඔබතුමීට විශේෂ දවසක් මේ බත්තරමුල්ල නව මැංගෝ TVS ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් එක්ක. ඉතින් අපි මුලින්ම කැමති ඒ පිළිබඳව ඔබතුමියගෙන් අදහසක් දැනගන්න. ඔව් බත්තරමුල්ලේ ආරම්භ කරපු අපේ නවතම ශාඛාව තියෙන්නේ බත්තරමුල්ලේ ඉන්ද්‍රජෝති විද්‍යාලයේ ඉදිරිපිට. ඉතින් අපෙන් අලුතෙන් ත්‍රිරෝද රථයක් ගන්න හැමෝටම අපගේ ශාඛාවලින් මිලදී ගන්න පුළුවන්. බත්තරමුල්ල ශාඛාවේ දුරකථන අංකය 077යි 05යි 69යි 889. බයික් එකක් මිලදී ගන්නවා නම් අපේ කෝට්ටේ ශාඛාවෙන්, බුත්තල ශාඛාවෙන් මිලදී ගන්න පුළුවන්. කෝට්ටේ ශාඛාවේ, බුත්තල ශාඛාවේ දුරකථන අංකය 077යි 05යි 89යි 889. ඉතින් අපිත් එක්ක එකතු වුණාට ඔබතුමියට බොහොම ස්තුතියි. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා PML ආයතනයේ අලෙවි අංශ ප්‍රධානී නුවන් සමීර මහතා. ආයුබෝවන් ඔබතුමාට. අයිවන් රුදිනි. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් පාරිභෝගිකයන්ට PML ආයතනයේ විදිහට අපෙන් මොන වගේ සේවාවක්ද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කියලා. ඔව් රුදිනි. අපිට වගේම පාරිභෝගික ජනතාවටත් සුබ ආරංචියක්. මොකද අද මැංගෝ TVS ආයතනය මගින් මේ විවෘත වෙන ත්‍රිරෝද රථ අලෙවි සැලත් එක්ක අලෙවි ජාලය 28කට වැඩි වෙනවා. TVS King ත්‍රිරෝද රථ අලෙවි ජාලය. ඒ නිසා අපි ආරාධනා කරනවා පාරිභෝගික ජනතාවට එකතු වෙන්න අපිත් එක්ක විශේෂයෙන් බත්තරමුල්ල ප්‍රදේශයට ඉන්න කෝට්ටේවට ඉන්න ඒ වගේම බුත්තලාවට ඉන්න ජනතාවට ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා PML ආයතනය හරහා 12,50,000ක් වගේ මූල්‍ය පහසුකමක් යටතේ මේ ත්‍රිරෝද රථය මිලදී ගන්න.